ඔදවත් අපිට නිදහසේ ආදරෙන් වෙලෙන්න පුළුවන් වෙයිද මගේ මැනික? සෝනා අයියා මටත් දැන් මෙහෙම ඉඳලා ඉති වෙලා කවදද අපි දෙන්න එක සොහනක් උඩ ජීවත් වෙන්නේ? ඉක්මනට මගේ මැනික මාරයාගේ පොතේ අස්සම් කරලා මැනිකව මගේ සොහනට අරන් යනවා මං. සෝනා අයියා ඔකා නම් එච්චර හොඳ එකෙක් නෙවෙයි. මම නම් කැමති නෑ ඔක ළඟට යන්න. මගේ මැනික. එයි මේ සොහනක් උඩ තනි වෙලා අඩන්නේ. ඔබේ කඳුළු මගේ හදවත පවා පිච්චෙනවා. ඇයි යකෝ? තෝ හැමදාම මාරයත් එක්ක මොන මගුලක් කරන්න යනවද? මංගාවට වෙලා ඉන්නම් බැරිද නැද්ද? ඔන්න සෝනා අයියා අපි හයියෙන් යන්නයි යන්නේ. අනේ හිමින් යම් මැනික. මේක පෙරලෙයි. යකෙකුගේ හදවතේ තියෙන එකම එළිය ඔයා විතරයි. මගේ මැනික. ඔබේ අඳුර තමයි මගේ රැකවරණය. සෝනා අයියේ. මගේ මැනික. මට ලොකු වැඩකට යන්න වෙනවා. ඒ මොකද බබා? කොහෙදෝ යන හාල් පාරුවේ අපේ රෝහිණිට ටෝක් කරලා මං අද ඕකගේ ඇට තලනවා වං ගැඩිය දාලා. වල්පරයා හොල්මනකටවත් පාඩුවේ ඉන්න නැහැ. සෝනා අයියා මං අද ඕකම පතුරු ගහනවා. පරබල්ලා. තෝ මොකද්ද අපේ රෝහිණිට කිව්වේ කියාපිය? මං අද තෝව මස් කරලා ලේ බොනවා. ඇයි බුරුවෝ මට අරුව ඉවරයක් කරන්න දුන්නේ නැත්තේ? අපි මිනිස්සුන්ට කරදර කරන්න හොඳ නෑ මැනික. සෝනා අයියා අද කන්න මොකුත් නැහැ. ගෙදර බඩු ඔක්කොම ඉවර වෙලා. අපෝ මැනික මට නම් එන්න බෑ සුපර් මාකට් යන්න. බය වෙන්න එපා. ඔයා මගේ පිටිපස්සෙන් ඉන්නකෝ. කොච්චර කිව්වත් අහන්නනේ. යමකෝ ගෙදර. මැනික මේ ෆොටෝ එක දැක්කොත් යම රජුරුව මට ලයික් එකක් දායි නේද? අනේ මන්දා. සෝනා අයියා මගෙන් ගුටි නොකා පිළිවෙලකට hina වෙලා ඉන්නවකෝ. මගේ මැනික. ඇයි ඔයා මට හැමදාම සැරවෙන්නේ? මට දුක හිතෙනවනේ. ඒ ඉතින් ආදරේටනේ සෝනා අයියේ. මැනික ඔයා මට බනිනවා ඇහිලා දැන් අර ජබොස් කාර්යයත් මට hina වෙනවා. මොකක්? ජබොස් හාල් පාරුවා කොහොමද වට hina වෙන්නේ? ඔකා මගෙන් ළඟදීම ගුටි කනවා. අද නම් මේ සොහන දෙදරන්න නටමු සෝනා අයියේ. ඔන්න බලාගන්න මගේ යකා ඩාන්ස් එක. අල්ලමු සෝනා අයියේ නියම රැපක්. එහෙනම් ඔන්න අහගන්න මගේ සුදු මැනික. යෝ මන් තමයි යකසොන මේ තමයි කොල්ලො මගේ නෝන ඇයි දැන් තෝපිට මොනාද ඕන මොන දුන්නත් දෙන්න යකෝ මේ මගේ නෝන සෝනා තමයි මගේ යකා. මොන හරි කිව්වොත් තෝපිය යට සෝනා තලනවා මන් තොගේ සතා. සෝනා අයියේ. ඇයි මට මේක කලින් නොකිව්වේ? අද මං ඔකිගේ කට තලනවා. අනේ මැනික හිමින් යමු. අපි වැටෙයි. ගස් ගෙම්බ වගේ ඉඳගෙන ඉන්නේ නැතුව පැදපිය මේක බූරුවා. මොකද ජබස් මේ සොහනේ තනියම අඬන්නේ? මාලි බැන්න කියලා ඔහොම දුක් වෙන්න එපා. නෑ අක්කේ මට දුක මගේ රබ කුකුල නැති වුණ එකටයි. හරි එහෙනම් අපි සෝනා අයියට කියලා කුකුලව හොයාගමුකෝද? මං ඌට කිව්වා ඒත් ඌ මට පොඩි එකෙක් වෙන්න නැතුව ඉන්නලු. දැන් ඇති මැනික නවත්තන්නකෝ. මේක අපේ යක්කුරැල දැක්කොත් මගේ තත්ත්වයට හොඳ නෑ. අනේ ඔහොම ඉන්න සෝනා අයියේ දඟලන්නේ නැතුව දැන් නිකන් මල් කුමාරයා වගේ. ඔයා හරිම හොඳයි සෝනා අයියේ. මම හිතුවේ නෑ ඔයා මේ වගේ අසරණ සතෙක්ව වතුරෙන් ගොඩ ගනී කියලා. යකෙක් වුණත් මට මේ වගේ පුංචි ජීවිතයක් නැති වෙනවා බලන් ඉන්න බෑ මැනික. තවත් මේ වගේ අය වැස්ස නිසා ගොඩක් දුක් විඳිනවා ඇති. මේ දවස්වල ඔයාලගේ ගෙදර සුරතල් සතුන් ගැනත් විමසිල්ලෙන් ඉන්න. අපි ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වැහි දවස්වල මිනිස් ජීවිත වගේම අහිංසක සත්තුන්ගේ ජීවිතත් රැක බලා ගන්න කියලා. පොඩ්ඩක් එන්න. සෝනා අයියේ ඔයා ඔය මිටියෙන් ගැහුවොත් මේ මේසෙත් කැඩෙයි. මේ වැඩේට ඔච්චර හයියක් ඕනේ නෑ. හිමීට කරන්න. මට මේ සියුම් වැඩ තේරෙන්නේ නෑ මැනික. මට පුළුවන් ඉතින් කඩලා බිඳලා දාන්න විතරනේ. හරි. කමක් නෑ. එන්න මම කියලා දෙන්නක් මේ විදියට අල්ලලා හිමීට තක්කු කරන්න. දැක්කද? මේ බලන්න. මේ පුංචි පැලේ කොච්චර ඉක්මනට ලොකු වෙයිද? මම හිතන්නේ මේක මට වඩා උසයයි. එහෙම ලේසියෙන් නම් බැරි වෙයි. ඒත් අපි හරියට වතුර දාලා බලාගත්තොත් හොන්දට හැදෙයි. මං පොඩි මන්තරයක් කරලා මේක එකපාරටම ලොකු කරන්නද? අපෝ එපා. මේවා ස්වභාවිකව හැදෙන්න ඕනේ. ඔයාගේ මන්ත්‍ර වලින් මේක පිච්චිලා යයි. ඔන්න බලන්න ඔවසගෙන හිටියාම ලැබෙන දේවල්. මේ වර්ටක්ක ගෙඩිය දැක්කද? මේක හැදුනේ ස්වභාවිකවමයි. අම්මෝ මේක මගේ ඔළුවටත් වඩා ලොකුයිනේ. ඔයා ඇත්තමද කියන්නේ මේකට මන්තර පාවිච්චි කළේ නෑ කියලා? අද නම් අපි ගොඩක් මහන්සි වුණා නේද සෝනා අයියේ? ඔව්. ඒත් මැනික එක්ක වැඩ කරනකොට මට මහන්සියක් දැනෙන්නේ නෑ. සෝනා අයියේ ඔයාට මාව බර නැද්ද අනේ? මම ඊයේ රැටත් හොඳට කෑවනේ. බරයි මැනික. දැන්වත් බිමට බහින්නකෝ.
ඊයේ රෑට කෑවට මම මහත් වෙලා නෑ බූරුව තමුසේගේ ඇඟ විතරයි. මගෙන් ගුටි නොකාය. අනේ මැනික තරහ ගන්න එපා. මම මැනිකව හැමදාම වඩාගෙන ඉන්නම් ඉතින්.